බිංගූරු දැකලා තියෙනවද? බිංගූරා කියලා කියන්නේ කෘමි සතෙක්. ඒ නිසා එයාලට පාද යුගල් 3ක් තියෙනවා. මේකෙන් ඉදිරිපස පාද යුගල පොළව හැරීම සඳහා ශක්තිමත්ව අනුවර්තනය වෙලා තියෙනවා. උඩින් බැලුවහම මට මේ සතා පේන්නේ කොහොම කලේ ඔළුවේ තියාගෙන නටන ගෑනු කෙනෙක් වගේ. මේ තියෙන්නේ අත් දෙක. මේ තියෙන්නේ කකුල් දෙක. ඔයගොල්ලන්ටත් එහෙම පේනවද? බිංගූරු වැඩි වශයෙන්ම ජීවත් වෙන්නේ පොළව තුල හාරගත්ත නාලාකාර එකකට එකක් සම්බන්ධ උමං පද්ධතියක් තුල. ජීවිතෙන් වැඩි කාලයක් පොළව ඇතුලේ ගත කරන නිසා පොළව ඇතුළට වර්ධනය වන ශාකවල මුල් කොටස් මෙයාලා ආහාරයට ගන්නවා. මේ නිසා බිංගූරා කියලා කියන්නේ වගාවන් වලට හානි කරන කෘමි සතෙක්. වැඩි වශයෙන් ශාක කොටස් ආහාරයට ගත්තත් බිංගූරා කියලා කියන්නේ සර්වභක්ෂකෙක්. ඒ නිසා එයාලා ශාක කොටස් වලට අමතරව කුඩා කෘමි සතුන් වගේම පණුවන් ආහාරයට ගන්නවා. කටුස්සෝ, කුරුල්ලෝ, ගෙම්බෝ වගේ සත්තු තමයි මෙයාලගේ විලෝපිකයින් වෙන්නේ. හොඳින් වැඩුණු බිංගූරන්ගේ පියාපත් යුගලක් දකින්න පුළුවන්. හැබැයි මෙයාලා පියාසර කිරීමට වඩා පොළවේ ඇවිදීමට තමයි වැඩි කැමැත්තක් දක්වන්නේ. බිංගූරන්ට ඉස්සරහට විතරයි යන්න පුළුවන්, පස්සට යන්න බෑ කියන මතයක් තියෙනවා. හැබැයි ඒක ඇත්ත නෙවෙයි. මෙයාලට ඉදිරියට වගේම පිටුපසටත් ගමන් කරන්න පුළුවන්. ප්‍රජනක කාලයේදී පොළව ඇතුලේ හාරගත්ත උමගක් ඇතුළට වෙලා මෙයාලා මෙන්න මේ විදිහේ ශබ්දයක් නිකුත් කරනවා. මේ ශබ්දයට ආකර්ෂණය වන ගැහැණු සතුන් පිරිමි සතුන් හොයාගෙන මෙන්න මේ උමග ඇතුළට එනවා. ප්‍රජනනයෙන් පසුව ගැහැණු සතුන් බිත්තර 15ත් 50ත් අතර ප්‍රමාණයක් දැමීම සිදු කරනවා. මේ බිත්තර වලින් හටගන්න කීටයෝ නැවත ජීවන චක්‍රය ආරම්භ කරනවා. බිංගූරා කියන සතා ලංකාවේ විතරක් නෙමේ ලෝකයේ රටවල් රාශියක ජීවත් වෙනවා. හැබැයි ඉස්සර තරමටම දැන් මේ සත්තු සුලභව දකින්න නැහැ. මගේ උසස් පෙළ රසායන විද්‍යා පන්ති වලට අමතරව පළවෙනි වතාවට මේ අවුරුද්දේ මැයි මාසෙ ඉඳන් මම 10-11 වසරවල් වලට විද්‍යාව පන්තියක් පටන් ගන්නවා. මේක ඔන්ලයින් ක්‍රමයට තමයි පවත්වන්නේ. මේ විද්‍යාව පන්තියට සම්බන්ධ වෙන්න කැමති ළමයි තමන්ගේ නමයි, ශ්‍රේණියයි, පාසලයි, දිස්ත්‍රික්කයයි මේ පහළ තියෙන අංකෙට WhatsApp කරලා දැන්ම ලියාපදිංචි වෙන්න. පන්ති මැයි මාසෙ මුල ඉඳන් ආරම්භ වෙනවා.